වැලන්ටයින් එකට චොක්ලට් එකක් දෙන එක කෙමිස්ට්‍රි එක ඔයා දන්නවද? ඇත්තටම චොක්ලට් කියලා කියන්නේ අපේ ආදරණීයගේ මවුස්සන්න පුළුවන් කෙමිකල් ගොඩක් එකතුවක්. ඒ කෙමිකල් වලින් වැදගත්ම කෙමිකල් එක තමයි ෆෙනිල් එතිල් ඇමයින් කියලා කියන්නේ. මේ කෙමිකල් එක තමයි අපි කෙනෙක් එක්ක ආදරෙන් බැඳුනම මුල් කාලෙදී අපේ මොලෙන් නිදහස් කරන කෙමිකල් එක වෙන්නේ. ඉතින් මෙන්න මේ චොක්ලට් හරහාත් ওই කෙමිකල් එක අපේ ඇඟ ඇතුළට ලැබෙනවා. එතකොට අපිට අමුතු ශක්තියක් වගේම පොඩි ආකර්ශනීය හැඟීමක් දැනෙන්න පටන් ගන්නවා. චොක්ලට් වල තියෙන අනිත් වැදගත්ම කෙමිකල් එක තමයි ඇනන්දමයිඩ් කියන කෙමිකල් එක. ඔය ආනන්දය කියන වචනයත් එක්ක තමයි මෙන්න මේ ඇනන්දමයිඩ් කියන නම ඇවිල්ලා තියෙන්නේ මේකට. මෙන්න මේ කෙමිකල් එකත් අපේ මොළයට සැහැල්ලුවක් සතුටක් ලබා දෙන කෙමිකල් එකක්. ඒ වගේම තමයි මේ චොකලට් වලින් අපේ මොළෙන් ඩොපමින්, සෙරොටොනින් සහ ඔක්සිටොසින් වගේ හෝමෝන ශ්‍රාවය කරන එක වැඩි කරනවා. ඒක නිසා අපි කෙනෙක් එක්ක තියෙන ආදරණීයභාවය මෙතන වැඩි වෙනවා. තමයි අපේ මානසික ආතතියත් සෑහෙන ප්‍රමාණයකට අඩු වෙනවා. ඒ නිසා චොකලට් එකක් කන එකෙන් ඔන්න වගේ වැදගත් දේවල් ගොඩක් අපිට ලැබෙනවා. සරලව කිව්වොත් අපි චොකලට් එකක් දීලා බලාපොරොත්තු වෙන්නේ වගේ සහකාරියෙකු හෝ සහකාරියගේ ඔය ආදරණීය හැඟීම් අවුස්සලා ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙන මට්ටමට නැත්නම් යූස් කරන්න පුළුවන් වෙන මට්ටමට වැඩි කරන එක. ඉතින් මෙච්චර කල් ඔයා චොකලට් දුන්නාට මේ වගේ දෙයක් දැනගෙන හිටියේ නෑ නේද? කියන්න මතක වුණා. චොකලට් එක දුන්නට විතර කඩක් නෑ. ඔයාලා දෙන්න කොහේ හරි ඉන්න තැනක ඉඳගෙන ඔය චොකලට් එක කන්නත් ඕනේ. ඔය කියන දේවල් ඉෂ්ට වෙන්න නම්.